සාදරයෙන් පිළිගන්නවා ලයිට් කැප්ෂන් YouTube channel එකට. අද අපි කතා කරන්නේ මම ගත්තු selfie stick එකේ මේ මිලට මේක වටිනවද quality එක කොහොමද කියලා අද අපි කතා කරමු. වීඩියෝ එකේ අන්තිමට ගන්න දෙන්න. වීඩියෝ එකේ අන්තිමේදී මම කියනවා මේක ඇත්තටම මේක හොඳ භාණ්ඩයක්ද කියලා මගේ අදහස මම කියනවා. එහෙනම් අපි යමු මේක unbox කරන්න. හරි දැන් අපි බොක්ස් එක බලනවා. බොක්ස් එක බලන්න ඉස්සෙල්ලා මේ කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. අපිට මෙන්න මේ විදිහට හොඳ පැකින් එකකින් එවලා තිබ්බා අපිට මේ ඕඩර් එක. ඇත්තට මේක ගැන මේ කියන්න සතුටුයි. මම මේක ඕඩර් කරේ ඩරාස් ඇප් එකෙන්. මට මේක ගාන අඩුම 1400ක් වුණා. අපි මේක බොක්ස් එක ගැන කතා කරමු. ඇත්තටම බොක්ස් එකේ ඉස්සරහා පැත්තෙන් ඔයගොල්ලන්ට පේන්න ඇති ලස්සන selfie stick එකේ හොඳ ලස්සන quality picture එකක් දීලා තියෙනවා. ඇත්තටම බොක්ස් එක මාරම සරලයි. මේක අපිට මේ කියලා දීලා තියෙනවා මේකට එන්න ඕන වේවා හැමදේම අපිට මේ පැත්තෙන් ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා. බොක්ස් එකේ පිටිපස්ස ගත්තොත් මෙතන දීලා තියෙනවා අපිට අර rotating ඒවා අධිකාරින්න අපිට selfie stick එක ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක smart selfie stick එක. මේ selfie stick එක අපිට tripod එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. අපි මේක බලමු අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එතන බොක්ස් එකේ හැපැත්ත තියෙනවා මේ එක කලර්ස් සෙන්ටිමීටර්ස් ගණන් ඒව දීලා තියෙනවා. අපි මේ බොක්ස් එකේ ඇතුළ බලමු දැන්. ගයිස් බොක්ස් එක අරපු ගමන්ම අපිට මේ යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා. මේක චයිනා වලිනුයි ඉංග්‍රීසි වලිනුයි දෙකෙන්ම දීලා තියෙනවා අපිට. මේක ඇවිල්ලා made in China product එකක්. මේකත් තියෙනවා. ඇතුලේ බොක්ස් එක ඇතුලේ ගත්තොත් මේ තියෙන අපේ smart selfie stick එක. බොක්ස් එකේ ඇතුලේ මොකොත් නැහැ ඔයගොල්ලන්ට පේන ඇති. ඇත්තටම guys මේක තමයි අපේ ස්මාර්ට් selfie stick එක. අතින් අල්ලද්දී නම් මේක හොඳ quality material එකකින් හදලා තියෙනවා කියලා අපිට පේනවා. හොඳට grip වෙනවා මේක. අපිට අපේ වැඩවලට මේක පහසු වෙයි. මේක දිගහැරලා බලමු මෙන්න මේ විදිහට. මෙහෙම තමයි අපිට ආවේ. ඇත්තටම guys කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේක order කරේ white color වලින්. අපිට ඇවිල්ලා තියෙන්නේ pink color වලින්. ඒක තමයි පොඩි අඩුපාඩුවකට තියෙන්නේ. අපි මේක අවුලන්නේ. මේක දිගහැරලා බලමු. මේ විදිහට අපිට මේක දිගහැර ගන්න පුළුවන්. මේ විදිහට අර මං කිව්වේ tripod එකක් තියෙනවා කියලා. මෙන්න මේ ඒ කොටස මේ විදිහට අපිට tripod එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි features ගත්තොත් තියෙන මෙන්න මේ වගේ ක්ලිප් දෙකකින් තමයි මේක අපිට ෆෝන් එක හෝල්ඩ් කරන්න පුළුවන්. මේ විදිහට මේ කැලි දෙක හොඳට දිගහැරෙනවා. ඔයගොල්ලන්ට guys පේන ඇති මේ මෙතන කළු පාට කෑල්ලක් තියෙනවා. මේක ෆෝන් එක ඩැමේජ් වෙනවට තමයි දාලා තියෙන්නේ. මේක අපිට ෆෝන් එක හෝල්ඩ් කරන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල මෙහෙම දිගහැරලා අපිට මේක හොඳට හෝල්ඩ් කරගන්න පුළුවන්. guys අපිට මේක මෙහෙම නැවෙන්න දිගහැර ගන්න පුළුවන්. අපිට මෙන්න මේ කෑල්ල යූස් කරලා අපේ මේ ඉද්දි දකුණු අත පැත්තට රොටේට් කරන්න. මේක රොටේට් කරන්න පුළුවන්. guys අපි මේක කොච්චරක් දිගද කියලා බලමු. මෙන්න මෙච්චරක් දිග. ඔයගොල්ලන්ට පේනවද නැහැ. මේක ඇත්තටම මාරම උසයි. අපිට මේක කොයි හරි තැනකට ගිහිල්ලා හොඳ ෆොටෝස් වීඩියෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන් මේ selfie stick එකෙන්. අපි බලමු දැන් මේකට අපේ මල් ළඟ තියෙන ෆෝන් එක හෝල්ඩ් කරලා මේක හොඳට ෆෝන් එක වැටෙනවද නැද්ද කියලා අපි බලා ගන්න පුළුවන්. මේ විදිහට ෆෝන් එක අරගෙන හොඳ හෝල්ඩින් එකක් තියෙනවා. වැටෙන්නේ tripod එක හෝල්ඩ් එකෙන් තියෙනවා. මෙන්න මේ විදිහට අපේ ෆෝන් එකේ ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති. මෙන්න මේ විදිහට ෆොටෝස් ගන්න පුළුවන්.
අපි මේක වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් පෙන්වන්නම්. හරි guys, ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මගේ ටේබල් එකේ මම වීඩියෝ කරන මේක ඇවිල්ලා මාරම විදියට ස්ටේබල් බලන්න ඔයගොල්ලන්ට කිසිම හෙලවීමක් නැතුව හොඳට වීඩියෝ කැප්චර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපි මේක එලි වීඩියෝ එකක් අරගෙන බලමු. guys, අපි දැන් ඉන්නේ එළියේ. ඉතින් අපේ ගෙදර බලන්න අපිට ලස්සනට මේක හොඳ ස්ටේබල් එකක් සහිත අපිට මේක තියාගන්න පුළුවන්. එහෙනම් කොච්චර ක්වොලිටි එකද කියලා ඔයගොල්ලන්ටම පේන ඇති. මාරම විදියට ක්වොලිටි එකක් තියෙනවා. guys, ඔයගොල්ලන්ට කියන්න ඕනේ ෆීචර් එකක් තියෙනවා. මේක අපිට රිමෝට් එකකින් තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. රිමෝට් එක නැතුණත් පුළුවන්. මේක ඇත්තටම මෙන්න මේ විදියට රිමෝට් එකක් තියෙනවා. මේක බ්ලූටූත් කනෙක්ට් කරගෙන බලමු ෆොටෝස් වීඩියෝස් වදින විදියට. guys, ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක මේ රිමෝට් එක අපි දැන් ක්ලික් කරලා බලමු මේ වීඩියෝ එක ඔෆ් වෙන විදිය. මේ තින්නේ ස්විච් එක. ඇත්තටම guys වීඩියෝ එක ස්ටොප් වුණා. මම අපෝ වීඩියෝ එක කන්ටිනියු කරගෙන යනවා. මම වීඩියෝ පටන් ගත්තම කිව්වා වීඩියෝ එකේ අන්තිමේදී මම මගේ අදහස කියනවා කියලා. ඒ කියන්නේ මේ මෙටීරියල් එකේ මේ ප්‍රොඩක්ට් එකේ මම අදහස කියනවා කියලා. එහෙනම් අපි බලමු මගේ අදහස මේක. ඇත්තටම guys අපිට මේක අල්ලගෙන හොඳ grip එකක් තියෙනවා. මේක අපිට අල්ලගෙන ගමනක් වුණත් අරගෙන යන්න පුළුවන්. හොඳ ස්ටේබලයිසර් තියෙනවා. ඇත්තටම අපිට මේක ට්‍රයිපෝඩ් එකක් විදිහටත් සෙල්ෆි ස්ටික් එකක් විදිහටත් අපිට යූස් කරන්න පුළුවන්. මේක ස්මාර්ට් සෙල්ෆි ස්ටික් එකක් කියලා මට කියත හැකි. මොකද අපිට රිමෝට් එකකුත් තියෙනවානේ. එහෙනම් අපිට ඒ නිර්වචනයෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. නම් guys මේක කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන කට්ටියට, මොකද මම වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන කට්ටියට මෙන්න මේ වගේ ට්‍රයිපෝඩ් එකක් මම කියනවා හොඳයි කියලා. මොකද අපිට gimbal එකක් වගේ ගන්න පළවෙනි වතාවට අපිට සල්ලි නැහැ. මොකද අපේ YouTube ආදායමක් එන්න අපිට subscribersලා 1000ක් අපිට පහු කරන්න ඕනේ. ඒ හින්දා මේ මම කියනවා මෙන්න මේ වගේ පොඩි මුදලකට මේක මම highly recommend කරනවා. මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට හොඳයි කියලා. අඩු ඇත්ත වශයෙන්ම කිව්වොත් අඩුපාඩුවක් නම් කියන්න නැති තරම් මම මේක රෑන්ක් කරොත් එහෙම මට මේකට 10න් 8.5ක් වගේ මට මේ සෙල්ෆි ස්ටික් එකට හා මේ ස්මාර්ට් ට්‍රයිපෝඩ් එකට දෙන්න පුළුවන්. හරි guys, අද කරපු අන්බොක්සින් වීඩියෝ එක මම හිතනවා ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා. ප්‍රයෝජනයක් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න. මේ වගේ අන්බොක්සින් ඇඩ්වෙන්චර් චැලෙන්ජ් වීඩියෝ බලන්න ඕන නම් ලයික් කැප්ෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි නැවත හමු වෙමු මේ බලාපොරොත්තු වෙන සමුගන්නවා මේ ලයික් කැප්ෂන් YouTube channel.